Union Testnet V2 එක. ඒක ගැන මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකෙද්දී ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ faucet හදාගන්න එක තමයි ලොකුවටම. නැත්තම් transaction අපි කලින් කරපු විදිහමයි interface එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. transaction smooth ඒ වගේම network ටිකක් වෙනස් වෙලා තියෙනවා. faucet ගන්න දැනට third party වලින් තියෙනවා. මේකේ මම ඔක්කොම try කරේ නෑ. දැනට Sion එක විතරයි මම try කරලා බැලුවේ. ඊට අමතරව විශේෂයෙන් කියන්න කියලා හරි අපි වීඩියෝ එකේ ඉදිරියේදී ඒ ටික කතා කරගමු. මුලින්ම wallet දෙක connect කරගන්න. අපි V1 එකේ වැඩ කරපු MetaMask එක සහ Cosmos wallet එක විදිහට Keplr එක ගත්තේ. ඒ wallet දෙකම මේකට connect කරගන්න. ඒ wallet දෙක තමයි mainly අපි focus කරලා කරගත්තේ V1 එක. ඒ XP ම මේකෙත් ඉතුරු ටික continue කරගන්න පුළුවන්. ඒ wallet දෙකම connect කරගෙන. wallet දෙක කනෙක්ට් කරගත්තට පස්සේ මුලින්ම කියන්න ඕනේ ඔයාගේ මේ නෙට්වර්ක් පහෙන් මොනවා හරි එක නෙට්වර්ක් එකකවත් මොනවා හරි ටෝකන් තියෙනවා නම් දැන් ඔයාලට මේකේ ට්‍රාන්සැක්ෂන් කරගන්න පුළුවන්. ටෝකන් නැත්තම් මම ඒකත් හදාගන්න හැටි මේ වීඩියෝ එකේ කියලා දෙනවා. දැනට මං ගාව මේ වීඩියෝ එක කරනකොට තියෙන්නේ USDC 2500ක් විතරයි සෙපෝලියා එකේ. ඒකෙන් මම දැන් මේ විදිහට හොලස්කි එකට පොඩි ට්‍රාන්සැක්ෂන් එකක් ගහලා පෙන්නන්නම්. මේක ට්‍රාන්සැක්ෂන් එක්ස්පීරියන්ස් කරන්න ගොඩාක් කරන්න ඕනේ. ටිකක් කාලයක් ගත වෙන ටෙස්ට්නෙට් එකක් කියොත් හරි ඒ වුණාට පුළුවන් හැමෝම පුළුවන් තරම් ට්‍රාන්සැක්ෂන් වැඩි වැඩියෙන් කරගන්න. 250 500 ටාගට් තියෙන ට්‍රාන්සැක්ෂන් තියෙනවා. මේකේ සෙපෝලියා එත් වලින් ගෑස් ෆී ගියාට අපිට සෙපෝලියා එත් V1 එකේදී වගේ ට්‍රාන්සැක්ෂන් වලට යූස් කරන්න බෑ. ඒකට අපිට වෙනම ටෝකන් තමා යූස් කරන්න වෙන්නේ ඒ faucet token. ඊට අමතරව wrapped eth WETH කියන එක අපිට මේකෙදී යූස් කරන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන් වලට. මේකෙදී මම විශේෂයෙන්ම කියන්නේ මේ wrapped eth token ටිකක් wallet එකට හදාගන්න හැටි test token ටිකක්. හරි මේ විදිහට ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් පට්ට ස්මූත් විදිහට V2 එකේ. දැන් මම ඉස්සෙල්ලා කරේ සෙපෝලියා කියන හොලස්කි එකට. මෙන්න මේ සෙපෝලියා වල 2500 USDC තියෙන හින්දා ඒ වුණාට මගේ wrapped eth තාම නැහැ. වෙන කිසිම ටෝකන් එකක් නැහැ. ඔයාලගේ ටෝකන් පරණ wallet වලට නම් එක එක ටෙස්ට්නෙට් කරද්දි හම්බෙච්ච හැම තියෙනවා නම් ගොඩක් හොඳයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් wrapped eth වලින් තමයි දැනට ටිකක් ස්මූත් කරගන්න පුළුවන් ට්‍රාන්සැක්ෂන්. මේ විදිහට මම දැන් wrapped eth හොලස්කි එකට දාන්න ගාට මගේ බැලන්ස් එක 0. හරි. මම මේ වීඩියෝ එකෙත් ඒ ලින්ක් එක දාන්නම්. මොකද මෙතන දැන් මගේ වෙන කිසිම ටෝකන් එකක් නැති හින්දා මට දැන් wrapped eth ටිකක් හදා ගන්න ඕනේ. මම වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා යට. ඉස්සෙල්ලාම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා එත ස්කෑන් එකේ සෙපෝලියා ටෙස්ට්නෙට් එකේ මෙන්න මේ wrapped eth token contract එකට එන්න. සෙපෝලියා ටෙස්ට්නෙට් එකේ. හරි. ඊට පස්සේ මෙතන මෙන්න මේ connect to web3 කියන එකෙන් වගේ MetaMask එක මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ red dot එක green වුණාම connect කියලා පෙන්නනවා. connect එක successful. ඊට පස්සේ මේකේ මේ deposit කියන එකෙන් ඔයාගාව සෙපෝලියා තියෙන්න ඕනේ මේකට. deposit කියන එකෙන් ඔයා කැමති සෙපෝලියා eth ගාණක් මේකේ contract එකට write කරගන්න. ඒ කියන්නේ අපි මේකට මේ ප්‍රමාණය deposit කරලා ඒ වෙනුවට wrapped eth ගන්නවා වගේ වැඩක් තමයි මේකෙදි වෙන්නේ. මෙන්න මේ සෙපෝලියා eth වලින් තමයි gas fee එක යන්නේ. හරි. contract එක sign වුණා. ඊට පස්සේ ඔයාගේ wallet එකට ගිහලා බලන්න පුළුවන් contract එකේ විස්තරය activity details ටික. හරි මේ පෙන්නන්නේ deposit එක තාම pending 0.2 සෙපෝලියා eth. tokens වලට ගියාපම ඔයා tokens contract එක දාලා තියෙනවා නම් මේකේ තාම pending. හරි transaction එක confirm වුණා. මෙන්න 0.2 wrapped eth මගේ wallet එකේ දැන් පෙන්නනවා මේ විදිහට. හරි සරලයි ගොඩක් ලොකුවට හිතන්න එපා. ඊට පස්සේ හරි transaction එකක් කරලා බලමු wrapped eth සෙපෝලියා වල ඉඳලා මෙන්න token balance එක පෙන්නනවා. සෙපෝලියා වල ඉඳලා හොලස්කි වලට මම දැන් පොඩි amount එකක්
wrapped eth වලින් transaction එක කරනවා. මතක තියාගන්න transaction එක wrapped eth වලින් වුණාට gas fee එක යන්නේ eth වලින්. එතකොට නිතරම Sepolia eth wallet එකේ ටිකක් වැඩිපුර තියාගන්න ටිකක් ලොකු ගණන් වලින් සමහර වෙලාවට මට අහු වුණා transaction fee එක වදිනවා. ඒ කියන්නේ ඩොලර් 30 40 ඒ වගේ Sepolia eth ගානකින් වදින වෙලාවලුත් තියෙනවා. ඒ හින්දා ටිකක් වැඩිපුර ප්‍රමාණයක් Sepolia eth wallet එකේ රඳව ගන්න. මේ විදිහට transaction එක දෙසරයක් wallet එකෙන් confirm කරගන්න තියෙනවා. හරි. මේ විදිහට confirm කරගෙන waiting for receipt. හරි. contract එක අන්න හරි. transaction එක successful වුණා. හරි. ඊට පස්සේ දැන් මම කරේ කලින් Sepolia eth Holesky Sepolia wrapped eth Holesky wrapped eth වලට transfer කරපු එක. හරි. දැනට USDC ටික ඇවිල්ලත් නැහැ. wrapped eth ටික ඇවිල්ලත් නැහැ උනාට Holesky එකේ. හරි. ඊට පස්සේ එහෙම අනිත් පැත්ත කරනකොට එතකොට ඒ කියන්නේ Holesky එකේ ඉඳලා Sepolia එකට කරගන්නවා නම් අපි ඉස්සෙල්ලම Holesky එකට Sepolia eth ටිකක් bridge කරගන්න ඕනේ. මොකද මගේ wallet එකේ දැන් Sepolia eth Holesky එකේ නැහැ. එතකොට මම මුලින්ම කරන්නේ මෙන්න මේ Orbiter Finance එකට ගිහිල්ලා මගේ wallet එක connect කරගෙන wallet එකේ තියෙන Sepolia eth ටික Sepolia testnet එකෙන් Holesky testnet එකට ඉස්සෙල්ලාම දාගන්නවා. මෙතනින් token එක select කරනවා eth විදිහට from කියන එකේ මම තෝරන්නේ Sepolia network එක. ඊට පස්සේ 2 කියන එක මම තෝරන්නේ Holesky network එක. ඊට පස්සේ ඔයාගේ Sepolia ප්‍රමාණයෙන් ගාණක් balance කරලා bridge කරගන්න transaction confirm කරගන්න. හරි. මේ transaction එක complete වුණාම අපි කලින් කරා වගේම Holesky එකේ තියෙන Sepolia eth ටික ආපහු Holesky එකේම wrapped eth විදිහට convert කරගන්න එක කරනවා. අර කලින් කරපු විදිහටම. මම ඒකේ link එකත් මේ video description එකේ දාලා තියෙනවා. ඒ contract එකත් ඒකෙත් contract ඒ link එකෙන් ඇවිල්ලා ඒ contract එකේ කලින් වගේ wallet එක connect කරගන්න. ඔයා මේකෙදි Holesky network එක ඔයාගේ wallet එකේ නැත්තම් මුලින්ම wallet එකට network එක add කරන්නයි. ඒ විදිහට මේ විදිහට මුලින්ම wallet එකට network එක add කරගන්න. add කරගෙන ආය පාරක් wallet එක connect කරන්න. wallet එක connect වුණාම මේ රතු dot එක green වෙනවා. හරි. මෙන්න connected වුණා wallet එක. කලින් වගේමයි deposit එකට යන්න. මේකෙදි මුළු Sepolia eth ප්‍රමාණයෙන් මේක deposit කරන්න එපා. එහෙම කරන්න බෑ. මොකද gas fee විදිහට යන්නේ Sepolia eth wrapped eth නෙමෙයි. මම මේකෙදි 0.2 දැම්මට 0.15 තමයි දැන් මේකෙදි wrapped eth විදිහට convert කරගන්නේ. හරි. confirm කරනවා. contract එක sign වෙනකොට wallet එක බලමු අපි activity කොහොමද කියලා. තාම pending ඇත්තේ මේ transaction එක. හරි. මේ තියෙන deposit එක තාම pending පෙන්නන්නේ. tokens වල මගේ තාම contract එක නැහැ. ඒකට මම මෙතන මේ contract address එක copy කරලා wallet එකේ add custom token වලින් මෙන්න මෙතන මේ dot 3න් import tokens ගිහිල්ලා මෙතන contract එක paste කරපුවම ඔටෝම detail ටික fetch කරගන්නවා wallet එකේ wrapped eth. හරි. token imported අපේ balance එකත් පෙන්නනවා. හරි. දැන් මම Holesky එකෙන් wrapped eth තාම 0 පෙන්නන්නේ. හරි. Sepolia eth වලට transfer කරනවා. මෙන්න අපේ balance එක පෙන්නනවා 0.15. පොඩි ගණන් transaction ගහ ගන්න ලොකු ගණන් ගහන්න යන්න එපා. මොකද මේක transaction යන්න වෙලාවකුත් යනවා. ඊට අමතරව transaction ගොඩක් කරගන්නත් බැරි වෙනවා. එහෙම ලොකු ගණන් වලින් ගහපුවා. මේ වගේ පොඩි දශම ගණන් වලින්
ට්‍රාන්සැක්ෂන් 250 500 එහෙම කරන්න තියෙනවා. ඔයාලා V1 එකේ ට්‍රාන්සැක්ෂන් කම්ප්ලීට් කරගන්න බැරි වුණා නම් දැන් තමයි හොඳම ටයිම් එක V2 එකේදී XP ටිකක් වැඩිපුර earn කරගන්න. මේක ඩෙඩ්ලයින් නැත්තාම කියලා නෑ මෙයාලා. මේක පටන් ගත්තේ දැන් අප්‍රේල් 30 තමයි මේක V2 එක රිලීස් වුණේ. ඒතකොට තව මාසයක් දෙකක් වගේ ඇදෙන්න පුළුවන්. Q3 වගේ වෙනකන් යන්න පුළුවන්. ඒක කියන්න දන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේ විදිහට ෆුල් ෆෝකස් එකේ ට්‍රාන්සැක්ෂන් කරගන්න. ටෙස්ට්නෙට් එකට සහභාගී වෙන්න. ඒක රිවෝඩ් එක කන්ෆර්ම් කරලා තියෙන නිසා ලොකු රිවෝඩ් එකක් සමහර විට එයි. හැමෝම බලලා වැඩ ටික කරගන්න. V1 එක කරපු කට්ටිය අනිවාර්යෙන් V2 එක කරගන්න. ඊට අමතරව මෙතනින්ම දැන් ඩෑෂ්බෝඩ් එකට යන්න යාලා ලින්ක් කරලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඔයාලගේ කලින් කරපු විස්තර ටික, ඒ කියන්නේ අපි කලින් ට්‍රාන්සැක්ෂන් ගහපු වගේ කම්ප්ලීට් කරපු මිෂන්ස් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඇචීව්මන්ට් එකට ඇවිල්ලා ඔයාලට කරන්න පුළුවන් මිෂන්ස් තියෙනවා මේකේ. මේ ඉන්ටරැක්ටඩ් with Babylon testnet to union මේක දවස් 5ක් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒවා ඊට අමතරව මේ විදිහ මේ transfer to union testnet එක නම් කරන්න බෑ මොකද මේ network එක නෑ දැන්. 250 transfers into Babylon testnet මේක කරගන්න පුළුවන්. perform transaction across 6 මේකත් කරගන්න බෑ දැන් මොකද ඉදිරියේදී කරගන්න පුළුවන් දැනට network 5යි තියෙන්නේ. තව network ආවොත් ඒ විදිහට මේ හැම ටැස්ක් එකම බලලා පුළුවන් විදිහට හැමෝම කරගන්න try කරන්න.